අඩෝත මාර කම්මැලි බං. කියලා වැඩක් නෑ. මහා එපා වෙන දවසක්. අද අපි ඇලෙන් නමුද බං? අද බෑ බං. වෙන දවසක නමු. මේ මට නම් ආව අදහසක්. ඒ මොකද්ද බං උඹට ආපු අදහස? අපි ප්‍රශ්න වැඩසටහනක් කරමු. මේක අනිත් අය කරන එක කොහේ නෙවෙයි. මේක ගොඩක් වෙනස් එකක්. මේකේ නම තමයි තිනුත් එළියේ පෙරදුනොත් කෙලියේ. ඈ ඒ මොකද්ද බං ඒ? මේක අපි තුන් දෙනා විතරක් නෙවෙයි කරන්නේ. ගමේ කට්ටියත් කරනවා මේක. ඉතින් මං අපිට ලැබෙන ලාභයක් නෑ නේ බං. අපි මේක කියලා ආධාර එකතු කරනවා බං. අඩේ ඔය තියන්නේ වැඩ. දැන් ගිහිල්ලා සල්ලි එකතු කරමු. එහෙනම් යංගෝ. මේ මං කතා කරන්නම් අසංක මාමට. එහෙනම් කතා කරන්නකෝ. අසංක මාමේ. අසංක මාමේ. ඇයි කොල්ලෝ? අසංක මාමේ. අපි ප්‍රශ්න වැඩසටහනක් තියෙනවා. ඒකෙන් දිනන කට්ටියට තෑගික් දෙනවා. ඉතින් කොල්ලෝ. ඉතින් මාමේ අපි ඒකට ආධාරය බලාපොරොත්තු වෙන ආවේ. ගමේ කට්ටියම අපිට දුන්නේ 10000 වගේ තමයි මාමේ. මාමලා ගොඩක් වැදගත් මිනිස්සු නෙති. එහෙමද කොල්ලෝ? එහෙනම් උඹලා මගේ ගානේ 3000ක් දාගනින්. අයිඩේ. ඔය ඇත්තටමද මාමේ? නැතුව කොල්ලෝ. ඇත්තටම තමයි. මාමගේ නම උඩින්ම ලියා ගන්න. කොල්ලෝ සල්ලි. දෙන්න මාමේ. එහෙනම් මාමේ අපි ගිහිල්ලා එන්න. මාමත් එන්න තරගෙට. කොල්ලෝ. යම. අඩුවේ මෙතන 15000ක් තියෙනවා. අඩේ උඹ ඔය සිරාවට මොඳ බං කියන්නේ? නැතුව ඉතින් මං ආයේ මොකටද බොරු කියන්නේ? අඩෝ එන 5000ක් අපි ගමු. රයිස්ද කොත්තුද බිරියානිද ඕන එකක් අම්මු මචං ඒ 5000න්. අනිවාර්යෙන් මේ කෝකටක් කියලා අපි මුලින්ම තෑගිටි කරගිමු. ඔව් නේ බං. යමන් තෑගිටි ගන්න. මට කොත්තුත් ඕනේ. මට රයිසුත් ඕනේ. තිනුත් එළියේ පෙරදුනොත් කෙලියේ. හොඳයි මේ දැන් ඔබ එක්ක සිටින්නේ. දිනුත් එළියේ පෙරදුනොත් කෙලියේ යන වැඩසටහන සමග මේ පැත්තේ අපේ පිරිමි පාර්ශවය, මේ පැත්තේ ගෑනු පාර්ශවය. එතකොට ටීම් දෙකක් අපිත් එක්ක තරඟ දෙන්න එකතු වෙලා ඉන්නවා. එතකොට පිරිමි පාර්ශවයේ ඉන්න මහත්තුරු දෙන්නගේ නම් දෙක පොඩ්ඩක් අපිට කියනවද? ඔය බලපල්ලකෝ ඉතින්. උඹලට ඒඩින්ගට අපේ නම් දෙක අමතක වුණාද? මොනවද කොයි කියවන්නේ? අපි පොඩි විරාමයකින් ඔබ හමු වෙන්න පැමිණෙන්න. දිනුත් එළියේ පෙරදුනොත් කෙලියේ. හොඳයි මේ නැවතත් ඔබ එක්ක සිටින්නේ දිනුත් එළියේ පෙරදුනොත් කෙලියේ යන වැඩසටහන සමග. දැන් ඔබට අපි මතක් කරනවා කොහොමද මේ තරඟය පැවැත්වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම කණ්ඩායම් දෙකටම ප්‍රශ්න දෙක බෙන්ගින් යොමු කරනවා. මුලින්ම ප්‍රශ්නේ යොමු කරන්නේ පැණිවර්ග කණ්ඩායමටයි. පළමු ප්‍රශ්නේ යොමු කරන්නේ පැණිවර්ග කණ්ඩායමේ බොම්බේ මුටයි මහත්මාටයි. ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය. බොම්බේ මුටයි සෑදීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක් වන්නේ මින් කුමක්ද? අංක 1 තක්කාලි. අංක 2 බොම්බෙලි. අංක 3 සීනි. අංක 4 වට්ටක්ක. ඇත්තට මහත්තයෝ ඒක හරිය ලේසි ප්‍රශ්නයක් නේ. ඒකට උත්තරේ තමයි බොම්බෙලි. මොකක්ද යකෝ ඒ කිව්වේ? ඇයි බොම්බෙලි නෙවෙයිද? බොම්බෙලි අම්මගේ රෙද්ද? ඇත්තටම බොම්බේ මුටයි මහත්මයා ඔබ බොම්බේ මුටයක් කල නැද්ද? කෑවට අදරේට දන්නේ නෑනේ. හොඳයි. ඔබ ලබා දුන් උත්තරේ වැරදි. නිවැරදි උත්තරේ තමයි සීනි. හොඳයි. ඊළඟට පැණිවර්ග කණ්ඩායමේ බුල්ට කොටාට ලැබෙන ප්‍රශ්නය. බුල්ට සෑදීම සඳහා නොගන්නා අමුද්‍රව්‍යකි. 1 සීනි, 2 පිටි, 3 අනුමත වර්ණක, 4 කරවිලීෂ. අයියෝ ඕවත් ප්‍රශ්නද? උත්තරේ තමයි සීනි. සීනි අම්මගේ. සමාන වෙන්න. අපි දැන් කෙටි විරාමයකට යන්නයි සූදානම. දිනුත් එළියේ පෙරදුනොත් කෙලියේ. විරාමයෙන් පසු නැවතත් දිනුත් එළියේ පෙරදුනොත් කෙලියේ. පළමු වටේ දෙවැනි අවස්ථාව ජම්බෝල කණ්ඩායමට. ජම්බෝල කණ්ඩායමේ ලොම්බවතියට ලැබෙන ප්‍රශ්නය.
වැඩුණු මිනිසෙකුගේ මුඛයේ දත් කීයද? 1 28යි. 2 22යි. 3 42යි. 4 32යි. අයියෝ මහත්තයා, ඔබ ප්‍රශ්නද? දත් 42යිනේ. හෑ යෝදී. උඹේ දත් ගන්න නෙවෙයි යව්වේ. වැඩුණු මිනිසෙකුගේ දත් ගන්න. හෑ 42 නෙවෙයිද? 42යි. අනේ මගේ කට. පිළිතුර වැරදි. නිවැරදි පිළිතුර දත් 32යි. හොඳයි. ඊළඟට ජම්බෝල කණ්ඩායමේ ඇඹුල් සීනාට ලැබෙන ප්‍රශ්නය. මින් ඇඹුල් සහිත ආහාරයක් නොවන්නේ 1 සියඹලා, 2 නෙල්ලි, 3 පාස්මි, 4 වෙරළු. සියඹලා මහත්තයෝ. ඔය කිව්ව හරියටම. මට වයින්න. ඔබේ පිළිතුරත් වැරදි. මම ඇහුවේ ඇඹුල් සහිත ආහාරයක් නොවන්නේ මොනවද කියලා. නිවැරදි පිළිතුර වන්නේ ආස්මි. ඒ අනුව තරිදු කණ්ඩායම් දෙක ලබාගත් ලකුණු කීයද? ඔව් සිරිමල්. පැණි වර්ග කණ්ඩායම ලබාගෙන තිබෙනවා 7 බිංදුවක්. ඒ වගේම ජම්බෝල කණ්ඩායම ලබාගෙන තියෙනවා හෙන්න 7 බිංදුවක්. එසේනම් පළවෙනි තරඟ වටේ අවසානයේදී කණ්ඩායම් දෙකම ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව බිංදුවයි. එසේනම් දෙවෙනි වටෙන් හමු වනතුරු කෙටි විරාමයක්. විරාමයෙන් පසු නැවතත් දිනුවොත් එළියේ පෙරදුනොත් කෙළියේ. මෙම වටයේදී එක කණ්ඩායමකට ප්‍රශ්න දෙකක් යොමු කරනවා. දෙදෙනාගෙන් ඕනෑම කෙනෙකුට පිළිතුරු ලබා දිය හැකියි. පැණි වර්ග කණ්ඩායමට ලැබෙන පළමු ප්‍රශ්නය. ඉන්දියාවේ සුප්‍රකට නළුවෙකු වන සංජය දත් ඉපදෙන විට දත් කීයක් තිබුණේද? මම දන්නවා. මේ වටයේදී ඔබට සාකච්ඡා කර හෝ පිළිතුරු ලබා දිය හැකියි. මේ සංජය දත් කියන්නේ වැඩුණු මිනිසෙක්නේ. ඒ හින්දා දත් 32ක් ඇති බං. ඔව් මාත් හිතන්නේ දත් 32යි තමයි. එහෙනම් 32යි කියලා කියමු ඈ. දත් 32යි මහත්තයා. 32යි? උත්තරේ වැරදි. නම සංජය දත් කියලා තිබුණාට ඉපදෙනකොට දත් තිබ්බේ නැහැ. අප්පට සෙරි එහෙමත් එකක්ද? මෙන්න දැන් ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය. දත් නැතිදා උක්දඩු ගිනි තපින්නද? මෙයින් කියවෙන්නේ උක්දඩු ගැනය. 2 දත් ගැනය. 3 හැකියාව ඇති කල ක්‍රියාව කළ යුතු බවය. සීතලට ගිනි තැබීම හොඳ බවය. මේ ඒක නම් අනිවාර්යයෙන්ම දත් ගැන තමයි අහන්නේ. ඔව් මටත් හිතෙන්නේ ඒක ගැන තමයි. එහෙනම් දත් කියලා කියමු ඈ. ඒකට උත්තරේ දත් ගැන. උත්තරේ වැරදි. නිවැරදි පිළිතුර වන්නේ හැකියාව ඇති කල ක්‍රියාව කළ යුතු බවය. ඊළඟට ජම්බෝල කණ්ඩායමට ලැබෙන ප්‍රශ්න දෙක. යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? මෙයින් කියවෙන්නේ 1 යුද්ධයක් ගැනය, 2 කොස් ගැනය, 3 කඩුවක් ගැනය. අවශ්‍ය වෙලාවට නැති දෙයින් පළක් නැති බවය. කොස් කියන නේද මුල්සිනා ඔය කියන්නේ? නෑ කඩුවක් ගැන කියන්නේ ලොම්බවති. නෑ කොස් කියන. කේල්මල කිව්වේ නෑනේ. මං කියන කඩුව කියලා. නෑ කොස් බං කොස්. ඇති දැන් දෙන්නගේ වාදේ. උත්තරේ කියන්න. කොස්. නෑ කඩුව. දැන් මට කියන්න කොස්ද කඩුවද? නෑ කොස්. නෑ කඩුවමයි. උත්තර දෙකම වැරදි. නිවැරදි උත්තරය අවශ්‍ය වෙලාවට නැති දෙයින් පළක් නැති බව. මට හිතනවක. හිතනවා නේද කියන්න එපයි. අපෝ ගෑනු එක වුණාම ඔහොමමයි. හරි. ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය. එච්.ආර්. ජෝතිබාල මහතා ගායනා කළ සිරියමේ සාරා ගීතය ගායනා කළේ කවුද? මුසිනා. සිරියමේ සාරා කියන්නේ මොකද්ද? පොඩ්ඩක් හිටපන්කෝ. මගේ මේ දිවාක තියෙනවා ওই නම. ලතාවල් පොර නේද? නෑ සුජාතා අත්තනායකද කොයිද? නුඹ උතිරි කැමති එකක් කියන්න. මන් දන්නේ ඌවා. සුජාතා අත්තනායක නේද? අනේ අම්මා පල්ලා. ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ කියන්නේ ඕකයි. උත්තරේ වැරදි. නිවැරදි පිළිතුර එච්.ආර්. ජෝතිබාල. හොඳයි එහෙනම් අවසන් තරඟ වටේට පෙර තවත් කෙටි විරාමයක්. දිනුවොත් එළියේ පෙරදුනොත් කෙළියේ. යලිත් මේ ආරම්භ වෙන්නේ දිනුවොත් එළියේ පෙරදුනොත් කෙළියේ. අවසාන තරඟ වටේ තරඟ විස්තර මෙහෙමයි.
අපි ප්‍රශ්න 4ක් අහනවා. පිළිතුරු දන්න ඕනෑම කෙනෙකුට බසර එක නාදකොට පිළිතුරු ලබා දිය හැකි. තනින් ඔබ කියන්නේ එක් ප්‍රශ්නයකට ලැබෙන කාලය කොපමණද? ඔව් සිරිමල්. එක ප්‍රශ්නයකට තප්පර 5 ගන්න ලැබෙනවා. එසේනම් මෙන්න පළමු ප්‍රශ්නය. ගොල් බෙල්ලාට ඇති පාද ගණන කීයද? කකුල් 4යි. නෑ යෝධියේ කකුල් 2යි. එම අවස්ථාව ලබාගත්තේ ජම්බෝල කණ්ඩායම. උත්තරය පාට වැරදි. ගොල් බෙල්ලන්ට කකුල් නෑ. හොඳයි මෙන්න දෙවැනි ප්‍රශ්නය. ඉබ්බා කටුව තුල සැඟවෙන්නේ කුමන අවස්ථාවකද? වහින වෙලාවේ. එම පිළිතුර වැරදි. ඉබ්බා කටුව තුල සැඟවෙන්නේ බිය වූ අවස්ථාවකදී. මෙන්න ඔබට ලැබෙන ඊළඟ ප්‍රශ්නය. දහසේ මුදල් නෝට්ටුවේහි ඇති පක්ෂියා කවුද? වලි කුකුලා. වලි කුකුලා ඔලු ගෙඩිය. ඈ ඔලු ගෙඩිය කියන පක්ෂියා මොකද? ඒක පක්ෂියෙක් නෙමෙයි. බූරුව. ඒ පිළිතුරත් වැරදි. නිවැරදි පිළිතුර ගිරාමලිත්තා. මෙන්න ඔබට ලැබෙන අවසන් ප්‍රශ්නය. ටිකිරිලියා කලෙත් තරම් ලිඳට යනකොට ලිඳවට කර සිටියේ කවුද? සියාතු අයියන්නේ නවේ. උඹ යනකොට හිටපු එක නෙමෙයි නේ. අපරාධ මට කියන්න දුන්නෙත් නෑ. ඒ පිළිතුරත් වැරදි. නිවැරදි පිළිතුර කබර ගෝයා. ඈ මම හිතුවේ සියාතු අයියා කියලා. හරි. ප්‍රශ්න සියල්ලම අවසන්යි. එහෙනම් ලකුණු අරන් එනකන් පුංචි විරාමයක්. කවුද තඩන දිනු? මොන දිනුන්ද යකෝ? ඔක්කොටම පත ලැබු තියෙන්නේ. අයිඩේ? ඒ කියන්නේ 5000 හොයන්න ඇවිල්ලා 15000ම හොයාගත්තනේ. මෙන්න ඔබ ලබාගත් අවසන් ප්‍රතිඵලය. තනිවර්ග කණ්ඩායම ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 0යි. ඈ? ඒ වගේම ජම්බෝල කණ්ඩායම ලබාගත් මුළු ලකුණු ගණන පතම පත 0යි. ඒ අනුව තරගය පරාජය වීමේ හේතුවෙන් පැණිවර්ග කණ්ඩායම කොස් ගහකත් ජම්බෝල කණ්ඩායම ජම්බෝල ගහකත් එල්ලීමේ අවස්ථාවයි දැන් තියෙන්නේ. දුවමු යකෝ. කොయ్య කොමු පුදු අම්මා දුවපියෝ. පොඩ්ඩක් හිටපන් මං එනකම්. ඒ බසර දීලා බලයෝ. ඕක රෙන්ට් එකට ගත්තේ යකෝ. බසර එක නැති විච්චයි බං. රුපියල් 15000ම අපේ අතේ. හා යාළුවනේ. subscribe කරන්න අමතක වෙයි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම එනවා.